හැමෝටම අයබෝවන්. එතකොට මම හිතනවා දැන් මෙතන ඉන්නේ උවමනාවක් තියෙන පිරිසක් ඉන්නවා කියලා මම හිතනවා. එතකොට අපි දැන් කරන විදිහ ගැන මම ඉස්සෙල්ලා ඔකට කියන්නම්. දැන් අපි කිව්වේ මෙතන චුට්ටක් මතක තියාගන්න මේ පොත කරන්නේ නැහැ කොහෙත්ම මෙතන. සම්පූර්ණයෙන්ම කරන්නේ පේපර් එකට උවමනා ප්‍රශ්න ටිකත් එක්ක යන එක විතරයි. අපිට දැන්නම දන්නේ නැති පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා ඒකත් එක්ක ප්‍රශ්න තමයි කරන්නේ. කරන විදිහ ගත්තොත් මේ විදිහට. يعني මුලින්ම ඔයාලා දන්නවනේ පේපර් එක පළවෙනි කොටස දෙවෙනි කොටස විදිහට කොටස් දෙකකින් සමන්විත වෙනවනේ. එතකොට අපි ගත්තොත් පළවෙනි කොටස. يعني පළවෙනි පත්‍රය ගත්තොත් පළවෙනි පත්‍රයේ එක කොටසයි ඒ වගේම දෙවෙනි කොටසයි. විදිහට කොටස් දෙකයි. ඒතර මේකේ පළවෙනි කොටසේ ප්‍රශ්න 25යි දෙවෙනි කොටසේ ප්‍රශ්න 5යි. ඒතර මේවා විභෝගත විදිහට. ඒ කියන්නේ එකම ලියන ප්‍රශ්න විතර තමයි දෙන්නේ. ඔක ටිකක් පොතක් තියෙනවා නම් ඒක බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔතකොට ඒක දන්නවා ඇති. එතකොට මේකේ එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. මේකේ එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු ගන්න මෙතන 100ක් එනවා. ඊට පස්සේ දෙවෙනි පත්‍රය ගත්තොත් දෙවෙනි පත්‍රයේ A කොටස ඒ වගේම B කොටස. විදිහට කොටස් දෙකයි. ඒතර මේකේ ප්‍රශ්න 6ක් තියෙනවා. ප්‍රශ්න 6ක් තිබ්බටවා කරන්න ඕනේ ප්‍රශ්න 5යි. 6න් 5ක් තමයි කරන්නේ. ඒතර මේකට ලකුණු 10 ගන්න ලකුණු 50ක් හම්බ වෙනවා. මෙතන ප්‍රශ්න 5යි කරන්නේ 6න්. ඒතර ඒකේ ලකුණු 10 ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු ගාන 100යි. මේකේ 100යි මේකේ 100යි විකුණන 200යි. ඒක දෙකට බෙදපුවම ඔයාලට ලකුණු 100න් ලකුණු ගාන හම්බ වෙනවා. එතකොට දැන් ඔයාලට කතා කරද්දී මම කරන ඉදිරි ක්ලාස් එකේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ සාමාන්‍ය ප්‍රශ්න 5ක් එනවා. මේ ප්‍රශ්න 5ට අදාළ සම්පූර්ණ තියරි ටික උගන්වනවා ප්‍රශ්නත් සමග. ඒ කියන්නේ පාසලෙකට එක්ක. ඊට පස්සේ මෙතන ප්‍රශ්න ඔක්කොම තියෙනවා 12ක්. හරි මේ ප්‍රශ්න 12ම සම්පූර්ණ ඔයාලට උගන්වනවා. ඒතර ඒකෙත් ඔයාලට කැමති ප්‍රශ්න ටික ඊට පස්සේ තෝරගන්න පුළුවන් කරන විදිහ ගැන. ඒකෙදි ප්‍රශ්න කරවලා ඒ වගේම පේපර්ස් ටිකක් කරනවා. ඒ පේපර්ස් වලට අදාළ ප්‍රශ්න ටිකක් සම්පූර්ණයෙන්ම කරනවා. ඒ කියන්නේ දැස් 10 ඉඳලා එක දිගට. ඒතර ඔන්න ඔය දේවල් ටික කරනවා මේ පන්ති ඇතුළේ. කැමති ප්‍රශ්න පහ තෝරගන්න පුළුවන්. ඒකල ඔයාලට ලකුණු ගන්න හදාගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාලට ඒකක් ගන්නවා නම් මෙතන තියෙන ප්‍රශ්න 10ම කරන්න උවමනා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රශ්න 10ම කරන්න උවමනා නැහැ ඔයාලට ඒකක් ගන්න. ඔයාලට මෙතනින් ප්‍රශ්න 8ක් කරලා වුණා. දෙවෙනි කොටසේ ප්‍රශ්න 8ක් කරලා වුණත් ඔයාලට ඒකට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි. ඒක තියෙන්නේ හැබැයි තමන්ගේ අතේ. හරිද? එතකොට මේකෙදි මම කියලා දෙනකොට මුල ඉඳලා කියලා දෙනවා. කියන්නේ ඔයා 6 වසරේ ඉඳලා ඉගෙන ගන්න සම්පූර්ණ දේවල් එක්ක, ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළව 6 වසරේ ඉඳලා ඉගෙන ගන්න හැම දෙයක් එක්කම මුල ඉඳලා කියලා දෙනවා. එතකොට ඔයාට මේකෙදි සාමාන්‍ය දේ තමයි ඔයාලගේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. මෙන්න මේ දේවල් ටික ඔයාලට පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න පුතේ. ඔයාට ඒකක් ගන්න පුළුවන්. ඔයා මේ වෙලාවේදී ලකුණු 20ක 25ක හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ වගකීමෙන් කියන්නේ. ඔයාලට ඕන සාක්ෂි පෙන්වන්න පුළුවන් පස්සේ ලකුණු දාන්නම් කටියට. ලකුණු 25ක් 30ක් තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒකක් ගන්න පුළුවන් වෙනවා. හරිද? මේ මාස ගාන ඇතුළත මේ මාස 6 7 හොඳටම ඇති. ඔයාට ඒකක් ගන්න. හැබැයි කියන විදිහට වැඩේ කරන්න, පිළිවෙලකට කරගන්න, පටල ගන්න එපා. අතට මම ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් නෝට් එක ලියන්න පොතක් තියාගන්න කියලා. ඊට පස්සේ අභ්‍යාස කරන්න පොතක් තියාගන්න කිව්වා. ඊට පස්සේ ඔයාගාව ප්‍රස්තාර පොතක් හරි නැත්නම් ප්‍රස්තාර පොළ ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්තාර පොළ ගන්නවා නම් එකක්වත් නැති කරගන්න එපා. හේතුව ඔයාලට ප්‍රස්තාර මුල ඉඳලා සම්පූර්ණ හැමදේම කියලා දෙනවා. එතකොට ඔයාගාව එක ප්‍රස්තාරයක් හරි නැති වුණොත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ සමහර විට ඊට පස්සේ යන ප්‍රස්තාරයට සමහර දේවල් ඔයාලට හොයාගන්න බැරි වෙයි. හරිද? ඒ දේවල් මතක නිසා ඒකත් තියාගන්න. ඊට පස්සේ ඔයාලා විශ්වාස කරන්න ගණන් වල පොළේ විභාගෙට සාමාන්‍යයෙන් සූත්‍ර ඕන වෙන්නේ 30කටත් වඩා අඩු ප්‍රමාණයක්. හරිද? ඔයාට මේ සූත්‍ර 30 පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒ දෙන සූත්‍රයෙන් එන ඕන ගණන් හදන්න පුළුවන්. සූත්‍ර 30කට වඩා අඩු ගණන්. මම මේ සූත්‍ර ටික ඔකට ඉස්සරහට දෙන්නම්. හරිද? ඊට පස්සේ PDF එකක් ඉදිරියට දෙන්නම්. ඔකට ඒක කියන්නේ කොටස් වෙන් කළා මම දෙන්නම්. ඒක ඔයාලට ලේසි වෙයි. ඒ ටික පාඩම් කරගන්න සූත්‍ර ටික අනිවාර්යයෙන්ම. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කෙනෙක් හිතනවා දැන් මට තියෙන ලකුණු 25යි 30යි. හරි. මට ඒකක් B එකක් ගන්න පුළුවන් වෙයිද
එක්කමට 100 එකක් ගන්න පුළුවන් වෙයිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන් මුළු පේපර් එකම කරන්න උවමනා නැහැ. හරිද? එතකොට සරලවම මම කියනවා ඔයාලට අඩුම ලකුණු 65ක් ගන්න විදිහ. හරිද? ලොකු ගොඩකට යන්නේ නැතුව. ඔයා හිතන්න පළවෙනි කොටසේ ප්‍රශ්න 25ක් තියෙනවනේ. එන්න මේ 25න් ඔයා ප්‍රශ්න 15ක් අරගත්ත කියලා හිතන්නකෝ. කියන්නේ ප්‍රශ්න 10ක් මොකක්ද අරගත්ත කියලා අතල්ගෙන ඔයාගේ බැරි. එතකොට මෙතන ලකුණු හැදුවොත් ඔයා නිකන් හිතලා බලන්න මෙතන ලකුණු හම් වෙනවා 30ක් වාට. මෙන්න ලකුණු ගන්න. හරිද? ලකුණු 30ක්. ඊට පස්සේ මෙතන තියෙන ප්‍රශ්න 5. හරිද? මෙන්න මේ ප්‍රශ්න 5න් සමහර ප්‍රශ්න වලට ලකුණු 10ම ගන්න පුළුවන්. ගොඩක් ලේසි. වර්ග පරිවර්ග ප්‍රශ්න කවුද ලකුණු 10ම ගන්න පුළුවන්. අපි නිකන් හිතමු. මේ ප්‍රශ්න 5ට ඔයා ලකුණු 8 ගන්න ගත්තා කියලා. ඒක මේ සමහර වෙලාවට 10 එනවා. මම දුම ගණන් දෙන්න 8ක්. ඒක 7ක් 8ක් සාමාන්‍යයෙන් ඕනම ප්‍රශ්නයකට අපිට ගන්න පුළුවන්. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතකොට එහෙම ගත්තොත් අපිට ලකුණු හැම වෙනවා. එතනම ලකුණු 40ක්. ඊට පස්සේ ඔයා හිතන්න මෙතන ප්‍රශ්න 10ක් කරන්න ඕනවා. මේ ප්‍රශ්න 10න් ඔයා නිකන් හිතලා බලන්න එක ප්‍රශ්නයකට ලකුණු 6ක් විතර. හරිද? ඔයා ගත්තොත් එහෙම සමහරට ප්‍රස්තාර ප්‍රශ්නේ ලකුණු 10ම ගන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යයන ප්‍රශ්න ගන්න පුළුවන්. නිර්මාණය ගන්න පුළුවන් 10ම. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. 9ක් 10ක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. හැබැයි එහෙම දාන්න නැතුව අපි හිතමු මේ ප්‍රශ්න 10ට ඔයා නිකන් ලකුණු 6 ගන්න ගත්ත කියලා එකකට. එහෙම ගත්තොත් ඔයාලට අනිවාර්යෙන් ලකුණු මෙතන හිටලා ලකුණු 60ක්. එතකොට ලකුණු මෙතන 60යි මේ සම්පූර්ණ ගණන් 70යි. 70යි 60යි ඊපස්සේ 130යි ඔබ දෙකට බෙදුවොත් ලකුණු 65යි. ඔන්න. මොකට සාමාන්‍යයක් විදිහට ලකුණු 65ක් අනිවාර්යෙන් ගන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් 100ක නම් කොහෙත් නෙමෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ කිව්වේ කොච්චර අඩු කරලාද ලකුණු. ඒතර ඔයාලට මේ දේවල් එක්ක ලොකු ලකුණු ගණනක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. හරි. ඒක නිසා කිසිම වෙලාවක බය වෙන්න එපා. හැබැයි කියන දේ හරියට කරන්න එතකොට වැඩි ලෙස්. හරි. ඉතින් ඔන්න ඔය ටික ඔළුවේ තියාගන්න. හේතුව ඔයාලා දැන් තීරණය කරන්න ඔයාගේ ලකුණු මට්ටම කොහොමද කරගන්නේ කියලා. මුලින්ම පොතක් විදිහට පොතේ විදිහට පිළිවෙලට නෙවෙයි යන්නේ මේක. මේක මම හදපු විදිහට යන්නේ මම මේක. ඒ කියන්නේ සිලබස් එක සාමාන්‍ය විදිහට උගන්වනවා. හැබැයි ඒක වෙන විදිහට කරන්න. තේරුණාද? ඒ නිසා මම පොඩි දේවල් දෙන්නම්. ඒක ඔය කට්ටිය උතන මුල්ම පිටුවේ ඔයාගේ නෝට් එක ලියන පොතේ මුල්ම පිටුවේ මේක ලියා ගන්න. ඒතරවට තේරෙයි අපි කොයි කොටසද ඉවර කරලා තියෙන්නේ, කොයි කොටසද තව කරන්න තියෙන්නේ. හරි. අන්න ඒ දේවල් ටිකත් එක්ක. පැහැදිලිනේ? හරි. මුලින් බලා ගන්න. ඊට පස්සේ මම කියන්නම් කොහොමද වෙන්න ඕන කියලා. ඔයාලා මෙන්න මේ විදිහ වගුවක් ගහ ගන්න ඕනේ මුල්ම පිටුවේ. මේ පැත්ත පොඩිවට ගහන්න, මේ පැත්ත ලොකුවට ගහ ගන්නවා. ඔයාලා මේ පැත්තේ ලියන්න නිකම්ම ප්‍රශ්නය කියලා. මේ පැත්තට ලියන්න පාඩම කියලා. හරි. එතකොට මම යන විදිහ කියන්නම්. මේකේ යන විදිහ කියන්නේ මේ ප්‍රශ්නය කියලා ලියන්නේ මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ දෙනවා, දෙවෙනි ප්‍රශ්නේ දෙනවා, තුන්වෙනි ප්‍රශ්නේ දෙනවා. එහෙම එකක් මේ ලියන්නේ. තේරුණානේ? මොකද්ද අදාළ මේ කොටස කියන එක තමයි කතා කරන්නේ.